ඔය දැන් අපි බලමුනේ දැන් වර්තමානයේදී ඔබ දැක්කා පහුගිය දවස්වල වෙඩි තියලා බැලුවා නේද අර මහත්තයෙක් මොකද්ද මේ සලුන් එකක නේ මරුවනේ ප්‍රවෘත්ති ගියා නේද මේ ස්වාමීන් වහන්සේ නමක් බවට පත් වෙච්ච කෙනෙකුත් මරුණා කියලා. හොඳට බණ කියපු කවුද? මහා නාම නේද? ඊට පස්සේ සිවුරෙන් ගිහිල්ලා පවුල් වෙලා කසාද වෙනවා. පැහැදිලිද? කර්මයක් පරිසම් දුන්නු නිසා සිවුරෙන් යන්න උනා. පැහැදිලිද? මේ ජීවරය යම් කෙනෙකුට දරන්න පුළුවන් වෙන්නේ පිනක ප්‍රතිඵලයක් නිසා. මේක සිවුරක් දරන්නේ පිනක ප්‍රතිඵලයක්. පින ඉවර වෙච්ච ගමන් මේ සිවුර ඇඟින් බිමට වැටෙනවා. තේරුණානේ? ඇඟින් බිමට වැටෙනවා. එතකොට අපි කියනවා සිවුර දාලා ගියා කියලා. ඒ පින මෝදු කරන්න යම් කිසි දෙවි බලපෑමකුත් එන්න පුළුවන්. තේරුණානේ? දෙවි බලපෑමකුත් එන්න පුළුවන්. මේ ඕපාදූපා කියනවා නෙමෙයි පැහැදිලි කරලා දෙනවා. තේරුණානේ? පැහැදිලි කරලා දෙනවා. කර්මය කොහොමද නිවනට බලපාන්නේ කියන එක. දැන් තරමක් දුරට පැහැදිලි. දැන් ස්වාමින් වහන්සේ නමක් විදියට හිටියනම් මේ ස්වාමින් වහන්සේ දැන් ධර්ම මාර්ගයේ ගමන් කරනවා. කර්මඵල සංදීලයෙන් පිට පැනනවා. අන්තිමට මරුණා. තිරනාලි අන්තිමට මරුණා. දැන් පහුගිය දවස්වල හොඳ චිරප්‍රසිද්ධ ස්වාමින් වහන්සේ නමක් හිටියා. ධර්මයේ හොඳට දේශනා කරන ස්වාමීන් වහන්සේ නමනේ. පහුගිය කාලේ අපිට ආරංචි වුණානේ සිවුරු යන්න ගියා. ඊයේ පෙරේදා මට ආරංචි වෙනවා කසාද බඳලා දැන් දරුවෙකුත් ඉන්නවා කියලා. නේද? දැන් එහෙම හොඳට අවබෝධ කරගන්නට ඕනේ මේවා. දැන් චීවරය දරාගෙන මේ බුද්ධ මාර්ගේ ගමන් කරනකොට දරුසුළු කල්පන්නවද? නැහැ. ස්වාමි දියණියකට රක්ෂණය දෙන්නට ඕනද? නැහැ. එහෙනම් මේ ගිහි ජීවිතයට වඩා පැවිදි ජීවිතය හරියට කවුරුගෙන හංසෙක් වගේ කියලා කියනවා. ගිහි ජීවිතය හරියට මොණරෙක් වගේ කියලා කියනවා. ලේසි පහසු නෑ මොණරගේ පිහාඩු ටිකේ බර. දරාගන්නේ කවුද? කවුද දරාගන්නේ පිහාඩු වල බර? මොණරම. හැබැයි හංසයාගේ තියෙන අත්කට එච්චර බර නෑ. දැන් බලන්නකො මේ කර්මය කොහොමද අපිට ලංන්නේ? අපි කැමති වැඩිපුරම මේ බර දරන්නද එහෙම නැත්නම් බර නිදහස් කරන්නද? බර නිදහස් කරගන්න කැමති. අපිට එහෙනම් මේ නිදහස් කරගන්නාපු බර අපිට අමතක වෙලා ඊටත් වඩා ලොකු බරක් අපේ මේ ජීවිතේ එකතු කරගන්නේ මොකක් මූලික වෙලාද? කර්මය මූලික වෙලා. කර්මය මුදුන්පත් වෙනකොට පින්වතුනි ඇල්පෙනිදි තුඩා ඇති. තේරුණානේ? ඇල්පෙනිදි තුඩා ඇති කර්මය මූලික වුණොත්. පැහැදිලිනේ? මේ පඩියෙන් බිමට ලිස්සලා මේ අඟල් 6ක් උස පඩි ඒ ඇති. මොකද්ද මේ මූලික වෙන්නේ? කර්ම. එහෙනම් මෙතෙන්දි මා භාගතුන් වහන්සේ දේශනා කරන්නේ මොකද්ද? නිවන වැහිච්ච කාරණා අතර කර්මය මෙන්න මෙහෙමයි ක්‍රියාත්මක වෙන්නේ කියලා. පැහැදිලිද නැත්නම් හැමෝටම?